ටෙක්පෙරලිය YouTube channel එකෙන් ඔන්න අදත් ඔයාලට ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ලෝකේ ලස්සනම රටක් තමයි ඉතාලිය කියන්නේ. ඉතින් ඉතාලිය කියන රටට අපි යන්න නම් අපිට අපේ නුල්ලෝස්රයකට අපි දාගන්න ඕන අපොයින්ට්මන්ට් එකක් අපේ પાස්පෝර්ට් ඩොකියුමන්ට් වීසා ප්‍රොසෙස් එක සඳහා ඉතාලි එම්බසි එකට බාර දෙන්න. ඒ සඳහා VFS Global කියන ආයතනයට අපි ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් අරගන්න ඕන. අන්නේ VFS Global එකෙන් අපි ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් හරියට ගන්න කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් අද ඔයාලත් එක්ක කතා කරන්නේ. VFS ආයතනයේ අපොයින්ට්මන්ට් ගන්න ක්‍රමවේදය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැනට පවතින ක්‍රමවේදයට අපොයින්ට්මන්ට් එකක් හරියට ගන්න කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක අද කතා කරන්නේ. මේ අපොයින්ට්මන්ට් එකක් ගන්න අපිට ලොකු නොලෙජ් එකක් තියෙන්න ඕන. ඇත්තටම නෑ. සාමාන්‍ය දැනුමක් තිබුණා නම් හොඳටම ඇති. ඔයාට ෆෝන් එකක් යූස් කරන්න සාමාන්‍ය දැනුමක් තියෙනවනම්, කම්පියුටර් එකක් යූස් කරන්න සාමාන්‍ය දැනුමක් තියෙනවනම් ඔයාට පුළුවන් ඔයාගේ අපොයින්ට්මන්ට් එක තනියම අරගන්න. අන්න ඒක තමයි මම අද ඔයාලට මෙන්න මේ වීඩියෝ එක තුලින් කියලා දෙන්නේ. ඇත්තටම අද ගොඩක් ලොකු මුදල් වලට අපොයින්ට්මන්ට් අරන් දෙනවා. රුපියල් 30000ක් වගේ, රුපියල් 40000ක් වගේ, රුපියල් 50000ක් වගේ වැඩි මුදල් වලට තමයි මෙන්න මේ අපොයින්ට්මන්ට් අද කට්ටිය අරන් දෙන්නේ. ඒක බිස්නස් එකක් විදියට කට්ටිය කරනවා. ඉතින් ඇත්තටම ඒ වගේ ලොකු මුදලක් දීලා අපි මේ වගේ අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕන නෑ. අපි මේ වගේ ලොකු මුදල් වියදම් කරලා අපේ අපොයින්ට්මන්ට් එක අපි අරගන්න ඕනේ නෑ. මොකද තනියම අපිට අපේ අපොයින්ට්මන්ට් එක ගන්න අද ඉඳන් පුළුවන් වෙනවා. මොකද මම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ ඒ ගැන ඔයාලත් එක්ක අද කතා කරනවා. Gmail එකක් හදන තැන ඉඳන් අපි අපොයින්ට්මන්ට් එක හරියට දාගන්න තැනට එනකම් මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරනවා. හරි. එහෙනම් අපි දැන් වැඩේට යමු. අපි මුලින්ම යන්න ඕන ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි Chrome browser එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාට Gmail account එකක් create කරගන්න ඕන. මම මෙතන Gmail කියන තැනට යනවා ගිහිල්ලා ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට දැනටම Gmail එකක් තියෙන්න පුළුවන්. නැත්නම් ඔයා අලුත් Gmail එකක් create කරගන්න ඕන. මම Gmail එකක් create කරන තැන ඉඳන්ම මේ වීඩියෝ එකේදී ඔයාලට කියා දෙනවා. මෙතන create account කියන තැනට ඔයාලා යන්න ඕන. for my personal use කියන එක ඔයා ක්ලික් කරන්න. මෙතන ඔයාගේ ප්‍රශ්න නේම් එක දෙන්න. මම එක්සැම්පල් එකක් විදිහට ධනුෂ්ක කියලා දෙන්නම්. ලාස්ට් නේම් එක විදිහට ඔයා දෙන්න. මම එක්සැම්පල් එකක් විදිහට සම්පත් කියලා දෙන්නම්. ඊට පස්සේ next කරන්න. එයාගේ බර්ත්ඩේ එක දෙන්න මේ හරියට. මම මෙතන දෙන්නම්. දෙදාහේ පළවෙනි මාසේ පළවෙනිදා කියලා දුන්නා. ජෙන්ඩර් එක විදිහට ඔයා මෙතන පිරිමි කෙනෙක් නම් මේල් කියලා සිලෙක්ට් කරන්න. ෆීමේල් කෙනෙක් ගැහණු කෙනෙක් නම් ෆීමේල් කියලා සිලෙක්ට් කරන්න. මම මෙතන පිරිමි කෙනෙක්ගේ නමට හදන නිසා මේල් කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ next දෙන්න. මෙතන ඔයාට ඕන Gmail address එක. ඔයාට Gmail address එක කොහොමද හැදෙන්න ඕන ඒ විදිහට සිලෙක්ට් කරලා බලන්න. සමහරක් විට ඒ නමින් වෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඒ Gmail address එක ක්‍රියේට් කරන්න දෙන්නේ නැහැ. එහෙම වුණොත් වෙන විදිහකට ආයෙ ක්‍රියේට් කරලා උත්සාහ කරන්න. ds.disanayaka567@gmail.com කියලා මම ක්‍රියේට් කරගත්තා. ඊට පස්සේ next කරන්න. ඒ Gmail එකේ address එක කවුරු choose කරන්නේ නැති නිසා මට මගේ password තියෙන තැනට ආවා. මම මෙතන දෙනවා මගේ password එක විදියට.
පාස්වර්ඩ් එක ක්‍රියේට් කරද්දී අනිවාර්යෙන් කැපිටල් සිම්පල් එතකොට සිම්බල් එකක් අනිවාර්යෙන් යූස් කරන්න නම්බර් එකක් අනිවාර්යෙන් යූස් කරන්න. ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ඔයා ක්‍රියේට් කරගන්න. ඔයාටම ආවේනික වෙන මතක හිටින හොඳ පාස්වර්ඩ් එකක් ලියලා තියාගන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එක ක්‍රියේට් කරලා මෙතන නෙක්ස්ට් කරන්න. ඔයාලට රිකවර් Gmail address එකක් ඕන නම් ඔයා මෙතන රිකවර් Gmail address එකක් ටයිප් කරගන්න. මම මෙතන මට රිකවර් Gmail address එකක් ඕන ඒක නිසා මම ස්කිප් කරනවා. ඊට පස්සේ ආයෙ නෙක්ස්ට් කරන්න. ඊට පස්සේ term and condition වල අපි මෙතන agree වෙන්න ඕන. ඒක මම agree කියලා මෙතන select කරනවා agree වෙන්න. ඔන්න දැන් මම Gmail account එකක් create කරගෙන ඉවරයි. ඇත්තටම Gmail account එකක්වත් create කරගන්න දන්නේ නැති අය ඉන්නත් පුළුවන්. ඒ අයටත් මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. Gmail account එකක් create කරන තැන ඉඳන්ම මම ඔයාලට මේ වීඩියෝ එක කරනවා කිව්වා. දැන් මේ වීඩියෝ එකකින් ඔයාලට Gmail account එකක් create කරලා අපි කොහොමද VFS Global කියන ආයතනයේ online payment එකක් ගන්න register වෙන්නේ කියලා දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. new slide එකක් මම open කරගන්නවා. මම මෙතන දැන් අපි VFS Global ආයතනයේ link එකට අපි යන්න ඕන. මෙතන type කරන VFS Global Italy කියලා. ඊට පස්සේ ඔන්න මම enter කරනවා. welcome to VFS Global. ඔන්න ඔය link එකකින් ඔයාලා යන්න ඕන. පළවෙනියටම එන welcome to VFS Global කියන link එකකින් තමයි යන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ book now කියන්නේ book and appointment කියලා තියෙන්නේ. අන්න ඒකට තමයි යන්න ඕන. ඊට පස්සෙත් එනවා book now කියලා. ඒක ඔයාලා ක්ලික් කරන්න ඕන. දැන් අපි මෙතන account එකක් create කරගන්න ඕනනේ. අපි මෙතන I don't have an account කියන එක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන දෙන්න ඕන ඔයාලගේ first name එක. මෙතන මම දෙන්න ධනුෂ්ක. ඊට පස්සේ මෙතන දෙන්න ඕන surname එක. surname එක කියන්නේ ඔයාගේ වාසගම. example එකක් විදියට දිසානායක මුදයන්සේලාගේ කියනකොට දිසානායක මුදයන්සේලාගේ කියන වාසගම තමයි මෙතන දෙන්න surname එක විදියට. date of birth මෙතන මම දෙනවා ඊට පස්සේ මම මෙතන දාගන්න ඕන මම ක්‍රියේට් කරගත්ත Gmail address එක. මෙතන ඔය අනිවාර්යෙන් lower case upper capital ලකුණු simple ලකුණු number symbol එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. strong password එකක් අනිවාර්යෙන්ම ඔයා මේ හරියදී use කරන්න ඕන.
මේ හරිය කන්ට්‍රි එක තෝරගන්න ඕන. ශ්‍රී ලංකා කියලා තෝරගමු අපි. මෙතෙන්ට ඔයා ෆෝන් නම්බර් එකක් දෙන්න. කලින් අපොයින්ට්මන්ට් වලට යූස් කරපු නැති ෆෝන් නම්බර් එකක් අනිවාර්යයෙන් මේ හරියට දෙන්න. ඊට පස්සේ මේ හරිය තියෙනවා ටික් තුනක්. ඒ ටික් තුනටම ඔයා හරි දාන්න. ඊට පස්සේ මෙතන රෙජිස්ටර් වෙන්න. create an account. ඔන්න දැන් ඔයාගේ VFS Global එකේ ඔයා රෙජිස්ටර් වුණ මේල් ඇඩ්‍රස් එක create වෙලා ඉවරයි. දැන් ඔයාට account එකක් create වෙලා තියෙනවා. ඔන්න දැන් ඔයාට ඔයාගේ මේල් ඇඩ්‍රස් එකට VFS Global ආයතනයේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඔයා account එකක් create කරගත්තා කියලා ඔයාට link එකක් එනවා. හරි. ඔන්න දැන් අපි Gmail account එකක් create කරගෙන ඉවරයි. VFS ආයතනයේ අපි Gmail account එකට account එකක් create කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ online අපේ nullOS එකට appointment එකක් දාගන්න විදිය බලා ගන්න. ඔයා මුලින්ම ඔයාගේ Chrome browser එක නැවතත් open කරගන්න. ඊට පස්සේ මෙතන ඔයා type කරන්න VFS Global Italy කියලා. ඊට පස්සේ මෙතන ඔයාට එනවා පළවෙනියටම welcome to VFS Global කියලා. ඔයා ඒක ක්ලික් කරන්න. මෙතනදී ඔයාට book now කියලා ඔයාට තියෙනවා ඇති. ඒක ඔයා ක්ලික් කරන්න. නැවතත් book now කියන එකම ක්ලික් කරන්න. මෙතනදී ඔයාලා ඒ වෙලේ හදාගත්ත Gmail address එක ඔයා මෙතන type කරන්න. ඊට පස්සේ password එක දීලා මෙතනදී ඔයා type කරන්න ඕනේ ඒ වෙලේ හදාගත්ත Gmail එක. ඊට පස්සේ මෙතෙන්ට දෙන්න ඕන password එක ඔයා ඒ වෙලේ අර VFS ආයතනේ ඔයා හදාගද්දි දුන්නේ password එක. මං කිව්වේ lower case, upper case, numbers, එතකොට special character එකක් දෙන්න කියලා. අන්න ඒ password එක තමයි මෙතන දෙන්න ඕන. අපි මුලින්ම අර Gmail එක හදාගත්තී දීපු password එක නෙවෙයි. ඊට පස්සේ ඔයා මෙතනින් අනිවාර්යෙන් sign වෙන්න. මේ හරියදී ඔයාට start booking කියන එක ඔයා ක්ලික් කරන්න. මේ හරිය ඔයා පළවෙනියම select කරන්න ඕන. Italy Visa Application Center Colombo කියන එක තමයි අපි මෙතන select කරන්න ඕන. මෙතන ඔයා choose your appointment category. මෙතන ඔයා select කරන්න ඕන. national visa කියලා මේ පළවෙනියට තියෙන්නේ. අන්න ඒක තමයි ඔයා ක්ලික් කරන්න ඕන. එතකොට ඔයාට පුළුවන් මෙතන මේ පළලට choose your sub category කියලා තියෙන්නේ. එතනින් ඔයාගේ employmentද family එකක්ද එතකොට ඔයාගේ visa category එක බලලා appointment එකක් ගන්න තමයි තියෙන්නේ. මෙතන මම employment කියලා select කරනවා. දැනට appointment date තියෙනවා 7/1. ඔයාට මෙතන continue කරලා ඔයාට පුළුවන් ඔයාගේ appointment එක ඔයාටම ගන්න. ඇත්තටම මේක ගොඩක් ලොකු දෙයක් නෙවෙයි. සාමාන්‍ය දැනුමක් තිබ්බනම් ඇති. ෆෝන් එකෙන් කරන්නේත් මේ විදිහටම තමයි. ඔයාලට ෆෝන් එකෙන් කරන වීඩියෝ එකක් ඕන නම් මම ඒකත් අරගෙන එන්නම්. ඔයාලට ඕන නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඔයාලට ෆෝන් එකෙන් කරන විදිහේ වීඩියෝ එකක් ඕන කියලා. මෙතන ඔයා අනිවාර්යෙන් ඔයාගේ නොලෝස් නම්බර් එක ටයිප් කරන්න ඕන. ඇත්තටම මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාගේ પાස්පෝර්ට් නම්බර්, ඔයාගේ ID නම්බර්, ඔයාගේ ඩීටේල්ස් වෙන කෙනෙක් ටයිප් කරනවට වඩා ඔයාගේ නම, ඔයාගේ ID නම්බර්
ඔයාගේ surname. ඔයාගේ දේවල් ඔයාට ගොඩක් හොඳට මතකයිනේ. මම නම් කියන්නේ ඔයාටම පුළුවන් ඔයාගේ appointment එක තනියම ගන්න. appointment එක ගන්න ආපුවාම මෙතන තියෙනවා ඔයාට පළවෙනියටම තියෙනවා ඔයාගේ නුල්ලෝස්ට්‍රා නම්බර් එකේ ප්‍රොටෝකෝල් නම්බර් එක එන්ටර් කරන්න. මට නුල්ලෝස්ට්‍රා එකක් නෑ මේ වෙලාවේ නැත්තම් මම ඔයාට එන්ටර් කරලා පෙන්නනවා. ඊට පස්සේ ඔයාට මුලදී ටයිප් කරපු ඔයාගේ ෆස්ට් නේම් එක ධනුෂ්ක කියන්නේ. ඒක මේ හරිය පෙන්නනවා. ඊට පස්සේ දෙවෙනියට ඔයාගේ සර්නේම් එක පෙන්නනවා. ඊට පස්සේ ඔයා මෙතන ජෙන්ඩර් එක තෝරන්න ඕන මේල්ද ෆීමේල්ද කියලා. මම මෙතන පිරිමි කෙනෙක් නිසා මේල් තෝරනවා. මෙතන date of birth ඉබේම සිලෙක්ට් වෙලා එනවා ඔයා අතන දාපු නිසා. මෙතන ශ්‍රී ලංකා කියලා ඔයා තෝරන්න ඕන. මේ හරිය ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක ටයිප් කරන්න ඕන. මට ඇත්තටම පාස්පෝර්ට් එකක් නැහැ මේ වෙලාවේ ඔයාලට ටයිප් කරලා පෙන්නන්න. මේ හරිය ඔයා පාස්පෝර්ට් එකේ එක්ස්පයර් ඩේට් එක දෙන්න ඕන. ඊට පස්සේ මෙතන සේව් දෙන්න ඕන. මෙතන ඉස්සරහට ඔයාගේ ෆේස් වෙරිෆිකේෂන් එක වෙලා ඔයාගේ පේමන්ට් එක කරන මෙතඩ් එකට යනකම් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ අපොයින්ට්මන්ට් එක ඔයාගේ Gmail address එකට එනවා. ඇත්තටම මේක හරිම ලේසි දෙයක්. මේක ඔයා ලොකු ගණන් රුපියල් 30000 40000 50000ක් වගේ ලොකු ගණන් දීලා මෙතනින් ඉස්සරහට ගන්න එපා. තනියම try කරලා බලන්න. ඔයාලට ෆෝන් එකකුත් මේ අපොයින්ට්මන්ට් එක ගන්න විදිය වීඩියෝ එකක් ඕන නම් මම මේ වීඩියෝ එකක් ගෙන්න ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් මේකක් දාන්න. ඒක නිසා ඔයාලට මේ වගේ තවත් වීඩියෝ ඕන නම් මතක ඇතුව පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් ගෙනපු ගමන් ඔයාලා ළඟට notification එකක් මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් දවසකින් හමු මේ වගේ ලස්සන වීඩියෝ එකකින්. සුබ දවසක්. ජය වේවා.